ඉතින් කොහොමද? හිතට වැදුණු වදම්පේලි. මගේ අලුත් මේකනේ. ඉතින් මේකට ප්‍රතිචාර ලැබුණු නිසා දෙවෙනි කතා බහට යන්න සූදානම් වෙන්නේ. අද තෝරගන්නේ අබ්දුල් කලාම් මහත්මයා මෙන්න මෙහෙම කියනවා. ගම් වතුර ගැලුවාම ගම් වතුරේ ගසාගෙන යන කූඹි මාළු කනවා. ඒ කියන්නේ ගම් වතුර ගාගෙන යන මේ කූඹින්ව මාළු අල්ලගෙන කනවා. ඒ වගේම ගම් වතුර හිඳුණු දාට ගොඩබෙම ඉන්න මාළු ටික කූඹි කනවා. ඒ කියන්නේ වතුර නැතුව මරණයටපත් වෙච්ච මාළු ටික ගොඩවිමදී කුඹින් ආහාරයට ගන්නවා. මේ කතාව ඇතුලේ අපට හිතන්නට යමක් තියෙනවා. මේකම කියලා තියෙනවා අපේ ගීතයකත් අපිට මේ දිනවල ඇහෙනවා. මොකද්ද? කොකාට වාරය නම් තිත්තියට දෙවාරයයි කියලා. මේ කියන්නේ බලය ඇති, ශක්තිය ඇති, හැකියාවන් ඇති, තනතුරු ඇති අය බලවන්තයින් බලයට ආවම දුබලයන්ව පෙළනවා, පීඩණයට පත් කරනවා, උන්ව අසීරුතාවයන් වලට පත් කරනවා. හැබැයි මතක තියා යුතු කාරණාව තමයි දුබලයෝ යම් දවසක ප්‍රබලයන් වෙනවාමයි. මතක තියාගත යුතු කාරණේ දුබලයෝ යම් දවසක ප්‍රබලයින් වෙනවාමයි. එදාට ප්‍රබලයින්ට දුක් විඳින්නට සිදු වේවි. කල කී දෙයට වන්දි විඳින්නට සිදු වේවි. ඒ නිසා දූරාවලිය ඔබ ඉන්නේ ඉහළම තැන. ඔබට මේ වෙද්දින් බලයක් කේන්ද්‍රගත වෙලා තියෙනවා. ඔබ ධනවතෙක් නම් පොහොසතෙක් නම් ඔබට යම් දෙයක් කළ හැකි නම් දුබලයන්ව පෙරන්නට එපා. ඔවුන්ව අපහසුතාවයට පත් කරන්න එපා. ඔවුන්ව අමාරුවේ දාන්න එපා. ඔවුන්ව අසරණ කරන්න එපා. මොකද යම් දවසක දුබලයන් දුක් ගැහැට විඳගෙන ඔවුන් ප්‍රබලයන් වෙනවාමයි. එනිසා මිත්‍රයා පරිස්සමද. දුබලකම සදාතනික නැත. ප්‍රබලකමත් සදාතනික නැත. එනිසා මේ අස්ථීර වූ ලෝකේ ප්‍රබලයන් හෝ දුබලයන් කියා වෙන් කළ හැකි කිසිවෙකුත් නැත. ඒ නිසා පරිස්සමට කරන කියන දේ පිළිබඳව අවධානයෙන් සිටින්න. එhmenan අදට කතා බහ නිමා කරනවා. බොහොම ස්තුතියි.